අයිබෝවන් මේ පොඩි බෙවරේජ් රිවිව් එකක් කරන්න කියලා තමයි ඉන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මේක තමයි මම රිවිව් කරන්න ඉන්න බෙවරේජ් එක Pepsi Zero Peach. Pepsi Zero Peach. ඉතින් මේකේ තියෙනවා මේකේ කැලරි 0 කියලා තියෙනවා. එතකොට sugar 0, එතකොට carbohydrate 0. මේක හදලා තියෙන්නේ peach වලින් Zero Pepsi එකක්. ඉතින් මේක කියන්න ඕනේ මේක මේ එඩිෂන් එක එක්ස්පෝ 2025 හදපු බෙවරේජ් එකක්. මේ එඩිෂන් එක ඔයගොල්ලෝ දන්නවා එක්ස්පෝ, ඔයගොල්ලෝ දන්නවත් ඇති එක්ස්පෝ 2025 කියන්නේ ලොකුම එක්සිබිෂන් එකක්. ඉතින් මේ සැරේ ඒක තියෙන්නේ ඕසාකාවල, ජපානයේ ඕසාකාවල. ඉතින් එක්ස්පෝ ඕසාකා 2025 කියලා තමයි මේ සැරේ යන්නේ. ඉතින් මේ තමයි ඒකේ ලෝගෝ එක ඒ එක්සිබිෂන් එකේ. ඉතින් මං හැබැයි කවදාවත් කියන්නේ පෙප්සි කොකාකෝලා වගේ දේවල් මම මේ වෙන ෆ්ලේවර් එකකින් මං කවදාවත් බීලා නෙමෙයි. තමයි මම මේ ෆස්ට් ටයිම් මේ තමයි මම මේ try කරන්නේ. ඉතින් අපි බලමු මේකේ රහ කොහොමද කියලා. රහද දන්නේ නැහැ. ඉතින් මොකද එකක් මම පීච් එකට එච්චර ආස නැහැ. අනිත් එක මේකේ sugar free කියලා තමයි තියෙන්නේ, sugar 0 කියලා තමයි තියෙන්නේ. ඉතින් රහක් තියනවද දන්නේ නැහැ. ඉතින් මට සෙට් වෙයිද දන්නේ නැහැ. ඉතින් උගොල්ලන්ට සෙට් නැති ඉතින් එක්කෙනාට රසය කියන එක වෙනස්නේ. ඉතින් සමහර අයට මේ රස නැති දේවල් මට රස වෙන්න පුළුවන්, මට රස නැති දේවල් ඔයගොල්ලන්ට රස වෙන්න පුළුවන්. ඉතින් බලමු එක try කරලා. sugar free කිව්වට මන් දන්නේ මේ සීනි දාලාද මන්ද? පෙන්රක් එනවා. පීච් එකේ පීච් ෆ්ලේවර් එකේ තියෙන පෙන්රක් හද දන්නේ නැහැ. මේ පෙන්රක් එනවා. කැලරි තියනවද කියලා තිරහින්න සාමාන්‍යයෙන් හොයන්න මට නම් තේරෙන්නේ නැහැ. මේ sugar 0 කියලා තිබ්බට අනේ මන්ද මේකේ පෙන්රක් නගිනවා. ලොකු වෙනසක් නැහැ. ලාවට පෙප්සි රහක් එනවා. ලාවට පීච් රහක් එනවා. not bad. ඉතින් අර ලාවට වගේ ඉන්නේ පීච් රහ මට නම් මේ ලොකු වෙනසක් නැහැ. නිකන් සාමාන්‍ය පෙප්සි එකක් බොනවා වගේ තමයි. රහ කියන්නේ නිකන් අර කටින් නිකන් බිව්වම අර පීච් ඇරෝම එකක් කොයි අර ඇරෝම එකක් කටින් එනවා වගේ. ඉතින් අර එහෙම ලොකු රහක් විශේෂයක් නැහැ. ඉතින් මේක සාමාන්‍ය පෙප්සි එකක් බොනවා වගේ තමයි තින්නේ. මම මේකේ ලොකු සීන් නැහැ. බොන්න බැරි කමක් නැහැ. බොන්න බැරි කමක් නැහැ. ඉතින් අර මට නම් මේකේ ලොකු රහක් නැහැ. එතන අවුලකුත් නැහැ. ඔව්වේ හර වෙලා යන වෙලාවක මේ නිකම් බිව්වට කමක් නැහැ. ජෙන් 120යි වෙන්ඩින් මැෂින් එකේ තිබ්බේ. ඉතින් ජෙන් 120ට වඩා දෙයක් නම් මම බලාපොරොත්තු වුණා. තිබ්බේ නිකන් ලිමිටඩ් එඩිෂන් පට්ට ආර්ට් වර්ක් එකක් තියෙනවා ඉස්සරහින්. හොඳ සුපිරි ආර්ට් වර්ක් එකක් ආටිස්ට් ගේ නමක් තියෙනවා මෙතන.
ජැපනිස් එක්කෙනෙක් අත්සුහිතෝ ෆුජිකි කියලා මොකද මේකුත් තියෙනවා QR එකක් ආතිසුතෝවා කොචිරා ඇතිසුතෝ ආතිසුතෝ වා ආතිසුතෝ ආටිස්ගේ විස්තර ටික මං හිතන්නේ මේ QR එක ස්කෑන් කරාම එයාගේ මේ විස්තර ටික එනවා ඇත්තේ ආටිස්ටෝ කොචිරා කියලා මේ QR එක එයාගේ විස්තර ටික එනවා ඇති ඒ වෙබ්සයිට් එක නම් මනන් ටික ආර්ට් වර්ක් එක ලස්සනයි ආර්ට් එක ලස්සනයි හරි එක්ස්පෝ එඩිෂන් එක හරි එක්ස්පෝ එකක් සාමාන්‍ය රටක සෑහෙන කාලයක පස්සෙන් ඉන්නේ හරි හොඳයි ලිමිටඩ් එඩිෂන් ආර්ට් වර්ක් එක ලස්සනයි මේ මමත් ඉතින් ගත්තා මොකක් හරි විශේෂයක් ඇති කියලා ලොකු දෙයක් නැහැ ඉතින් පෙප්සි බොනවා කියලා මම ලොකු දෙයක් නැහැ not bad මේ මගේ රිවිව් එක සමහරට රහක් ඇති ලොකු විශේෂයක් නැහැ අනිත් එක ඉතින් පොඩක් ටින් එක හරි ලොකු වෙන්න තිබ්බා මේ මොකද අර සාමාන්‍ය පෙප්සි එකත් 110යි මේ ඒක තියෙන ලොකු ටින් එකක් ලොකු ටින් එකක් තියෙන ටින් එකක් පොඩි නේ මන්ද ඉතින් කමන්නේ හරි මම බිව්වා මේ එකක් ලිමිටඩ් එඩිෂන් එකක් බිව්වා එක්ස්පෝ 2025 එකේ 0 පෙප්සි ටීච් එක බිව්වා කියන්න පුළුවන් ලොකු දෙයක් නෑ අවුලක් නෑ මම දන්නේ ඔයගොල්ලෝ බීලා ඔයගොල්ලන්ට සැටිස්ද කියලා මට ඉතින් ලොකු විශේෂයක් නෑ අන්සැටිස්ුත් නෑ සැටිස්ුත් නෑ උනට මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා මොකක් හරි විශේෂයක් ඇති කියලා එහෙම ලොකු දෙයක් නෑ මට නෑ හරි එහෙනම් වීඩියෝ එක බලුවට thank you ආයෙ මේ වගේ එකකින් එන්න හැමෝටම ජය වේවා